අපි විශේෂයෙන්ම අඳුනා ගන්න ඕන මේ හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වයට යම්කිසි පුද්ගලයෙක්පත් වෙනවද කියලා. ප්‍රධාන වශයෙන් ප්‍රධාන ලක්ෂණ 6ක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි ගිහින් ඒ පුද්ගලයාව බැලුවොත් එයාට ඇඟේ රත් වෙලා රස්නේ වෙන්න පුළුවන්, රතු වෙලා තියෙන්න පුළුවන් හැම. ඊළඟ ලක්ෂණය තමයි එයාගේ සිහි කල්පනාව වෙනස් වෙලා වෙන මොනවා හරි කියවන්න පුළුවන්, කතා කරන දේ අපැහැදිලි වෙන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය මෙයා සමහරවිට වමනේ දාන්න පුළුවන්. විශේෂයෙන් කල්පනාව අඩුව තිබෙද්දී වමනය පිට වුණොත් සමහර විට ඒ වමනය පිට උගුර යනවා කියලා අපි කියනවා. නැත්නම් ඇස්පිරේෂන් නියුමෝනියා එහෙම තත්ත්වයක් ආවොත් ඔහු ඉක්මනින්ම මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට අපි නාඩි පරීක්ෂා කරලා බැලුවොත් ඔහුගේ නාඩි වේගය ඉතාමත් වැඩි වේගයකට යනවා. හෘදය උත්සාහ කරන මේ තත්ත්වයෙන් මෙයාව එළියට ගන්න. ඒක නිසා නාඩි වේගය වැඩි. ඒ වගේම වේගයෙන් හුස්ම ගැනීම තියෙන්න පුළුවන්. ඊළඟ අන්තිම අවස්ථාව අපි බලුවොත් මෙයාගේ මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ තාප ආඝාතයටපත් වුණාම ශරීරයේ තියෙන බොහෝ අවයව හානි වෙන්නට පුළුවන්. පැයක් ඇතුළත මෙවැනි පුද්ගලයෙක් මරණයට පත්වන්නට පුළුවන්. එයයි මෙහි තියෙන වැදගත්ම දේ. අපි හඳුනාගත යුතුයි මෙම පුද්ගලයෙක් තාප ආඝාතය නැත්නම් හීට් ස්ට්‍රෝක් එකට ගිහිල්ලාද කියලා.